දවසක් මගේ මැණික් යාළුවෝ සියලු දෙනාට මම අද ඔයාලට මේ වීඩියෝ එකේ ඉන්නේ ජීල මැණික් ගල්. එතකොට ක්වාර්ට්ස් අනම් තියෙන තේරම ගල් ಜಾති පොඩි හඳුන්වා දීමක් කරන්න. මුලින්ම අපි බලමු නිකන් නෝමල් ගල. මේ ගල බලමුකෝ. අපි මේ ගල මේ චන්ද්‍රකාන්ති කියන මැණික් ಜಾතියේ මැණික් ගල. එතකොට මේකේ මේ සාමාන්‍ය paludu තියෙනවා නැත්නම් ඉතින් මේකත් ගානක් වටිනවා. හරි මම මේක අයින් කරනවා. ඉතින් මේකත් මේ චන්ද්‍රකාන්ති කියන ගල් జాතියක්. හොඳට බලන්න මේ වගේ ගල් ඉතින් වටින ගල් ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක් වටින්නේ නැහැ. සාමාන්‍යයෙන් වටිනවා. ඊට පස්සේ මම ඔයාලට මේ වගේ ගලක් පෙන්නනවා. මේක දැක්කහම ඉතින් මැණික් ගලක් වගේ පෙනුනට මේක මැණික් නෙමෙයි. මේ ටොපෑස් පදියම් කියන්නේ අන්නේ જાතිය ගල. මේකත් අයින් කරන්නම්. මේක ඇවිල්ලා ගෝමේද කියන මැණික් જાතිය මැණික් ගල. මේක මැණික් ගල. මේ වගේ බර තියෙනවා. ඒකට අපිට හොයන්න පුළුවන් බර හැඩෙත් එක්කලා කොහොමද මොකද කොයිවද මැණික් කියන්නේ. මේකත් අයින් කරන්න. මේක බලනකොට මේ වගේ ගල් තියෙනවා. මැණික් ගල් වගේම සුදු පාටයි. මේ විලා බින් වීදුරු. මේවා කියන්නේ මේ වගේ ලොකු ගල් වටිනවා සාමාන්‍යයෙන්. මේ කියන්නේ paludu නැති ගල් රුපියල් 6,000ක් වටිනවා. ඉතින් මේ වගේ ගලක් වුණත් paludu තිබුණ නැත්නම් අපිට මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ මැණික් කරන කට්ටියට මේ වගේ ගලක් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගල උනත් විසි කරන්න එපා. ඔයාලා තියාගන්න. ඊට පස්සේ මැණික් වගේම සමාන මේ බලන්න මේ ගල. මේක ඇවිල්ලා මේ මැණික් නෙමෙයි. මැණික් ගලක් වගේම පෙවුනට මැණික් නෙමෙයි. මේක ඇවිල්ලා මේ ගන්න මේ හදපු ගලක්. ඒතර මේ වගේ ගල් වලට ඔයාලා සමහරක් විට අහු වෙන්න පුළුවන්. මේ පේනවනේ මේ තින්තනම නම් මේ එතකොට මේක මැණික් නෙමෙයි. මේ වගේ ගල් තියෙනවා. මේ වගේ ගල් ඔයාලා දැක්කට පස්සේ හොඳට බලන්න ගල දිහා පාට තිබ්බටම මේ ගල මේව කරන්න එපා. ඊට පස්සේ බර පොඩ්ඩක් බලන්න. මේ වගේ ගල් වුණොත් ඔයාලා අහු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගලොත් වෙළඳ පොලේ තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ ගල. මේක නම් මම තාම චෙක් කරලා නැහැ. මේක මොකද්ද කියන්න මට හරියටම ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. ඒතකොට මේක මම බලලා ඔයාලට ආපහු වීඩියෝ එකක් ගවන්නම්. මේ ගල මොකද්ද කියලා. ඊට පස්සේ මේක බලමු. මේ ඉල්ල ගිවුඩ. මේ ගල ගිවුඩ. බලන්න එතකොට මේක නිකන් අර නෝමල් ගලක් වගේමනේ. නෝමල් ගලක් වගේ වුණාට මේ ගල ගිවුඩ ගල. බර තියෙනවා. දුම් ගිවුඩ කියන්නේ. අන්නේ ගිවුඩ ගලක්. එතකොට මේ වගේ ගල් තිබුණාම අර අනිත් ගල් එක්කලා සමාන ගල් තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද කියලා. එතකොට මේ ගලයි අනිත් ගල් තිබ්බම හොයන්න බෑ. නමුත් මේ ගල ගිවුඩ. හොඳට බලන්න. ඒ වගේ ගල්. මේ ගල බලමුකෝ අපි. බලන්න. මේ yellow sopa එකක් වගේ මාත්‍ර වටුණා. ඒතකොට මම හිතුවේ මේක මේ පුෂ්පරාගය. yellow sopa. ඒ විදිහම. එතකොට මේ වගේ ගල් වලට බරක් තියෙනවා. එතකොට අපි හිතන්න ඕනේ ඉතින් මේ වගේ ගල් අහුනහම මේ හොඳට බලන්න ඕනේ, චෙක් කරගන්න ඕනේ. එතකොට මේකත් මැණික් නෙමෙයි. මේත් ඇවිල්ලා මේ ක්වාර්ට්ස් ගලක්. බලන්න ලස්සන. මේ තියෙන්නේ ක්වාර්ට්ස් ගල්. එතකොට මේ වගේ අර ලස්සනට හැඩි හැම පිටලා තියෙනවා. නමුත් ක්වාර්ට්ස් ගල්. ඉන්න මම ඔයාලට වයිට් සොපා කැල්ලක් පෙන්නන්නම්. මේ තියෙන හැල්ලා වයිට් සොපා.
තියෙනවා. අනිත් ගල් වගේම ඒවත් තියෙනවා. මේක ඇවිල්ලා වයිට් සපාකයක්. කියන පළුදුනේ මේක සාමාන්‍ය ගානකට දෙන්න පුළුවන්. හොඳ ගලක්. මේ ඇවිල්ලා පලිඟු. වෙනවා. අර මැණික් වගේම තියෙන පලිඟු ගලක්. බලන්න ඔය ගල් වල ලස්සන. එතකොට මේ වගේ ගල් වලට රැවටෙන්න පුළුවන්. මේ තියෙන පලිඟු. මේ වගේ ආනවල ගලක් තිබ්බොත් එහෙම අපිට සාමාන්‍යයෙන් ගානකට මේ දී ගන්න පුළුවන්. එතකොට මේ ගල මේ ඇවිල්ලා බින් වීදුරු වලට යන ගලක්. වෙනවා. වීදුරු විදිහමයි. අනිත් මේ ගලේ සාමාන්‍ය බරක් තියෙනවා. එතකොට අපි රැවටෙන්න පුළුවන් මේ මැණික් කියන මේ සුදු ගල් ගන්නව නම් අනිවාර්යෙන් ලැබ් රිපෝට් එකක් ගන්නම ඕනේ. ගත්තේ නැති වුණොත් එහෙම ඔයාලා රැවටෙන්න පුළුවන්, අහුවෙන්න පුළුවන්. මොකද දන්න කෙනා දන්නවා, නොදන්න කෙනා ඒ ගල දන්නේ නැහැ. එහෙනම් සුදු ගලක් ගන්නව නම් අනිවාර්යෙන් ඔයාලා ලැබ් රිපෝට් එකක් දාන්න. මේ තියෙන නිකන් ක්වාර්ට්ස් ගල් බාන්නකො. මේ තියෙන ක්වාර්ට්ස් විසි කරන්න එපා. කාලෙකදී යම්කිසි වටිනාකමක් ඔයාලට ගේන්න පුළුවන්. මේ ඇවිල්ලා මේක බැලුවේ නෑ මොකක්ද කියලා. මේක මොකක්කනේ ගලක් වෙන්න ඕනේ කියලා තමයි හිතන් ඉන්නේ. ඒකට කියන්න බෑ මේක මොකක්ද කියලා. මේක මම තාම චෙක් කරේ නෑ. ඒක මම බලලා අර ගලත් එක්කලා ඔයාලට වීඩියෝ එකක් දාන්න. මගේ වීඩියෝ එක අවසන් මේකත් ක්වාර්ට්ස් ගලක්. ඉතින් මේ තව ඉස්සරහට මම තියෙන ගල් හඳුන්වලා දෙනවා ඔයාලට. ඉතින් එහෙනම් මගේ channel එක අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වටිනවා. ඉස්සරහට මම අනිත් මැණික් මොනවද, මැණික් හඳුනාගන්නේ කොහොමද, එතකොට පළුදු හොයාගන්නේ කොහොමද කියලා තව ඉස්සරහට හොඳ වීඩියෝ ගේනවා. එතකල් එන සුබ දවසක් කියලා